විශ්මිත සිව්හෙළය සිව්හෙළය ගෞතම බුදු පියාණන් උදෙසා විශාකා මහ උපාසිකාව නිර්මාණය කරන ලද මිගාරමාතු ප්‍රාසාදය වන්නේ වර්තමාන අනුරාධපුරයේ ඇති ලෝවා මහාපාය ලෙසින් හැඳින්වෙන ස්ථානයයි. මේ ඓතිහාසික වරද පිළිබඳව අපි අද කතා කරමු. විශ්මිත සිව්හෙළය ගෞතම බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයට පසු වැඩිම කාලයක් වැඩ සිටියේ පූර්වාරාමයේ මිගාර මහා ප්‍රාසාදයේදී. අපි මුලින් මෙහි ඉතිහාසය පිළිබඳ සොයා බලමු. මේ පූර්වාරාමය සාදවන්නේ ධනංජය හා සුමනා දේවියගේ දියණිය වූ විශාකා මහා උපාසිකාව විසින්. මේ අතීත කතාව පිළිබඳ අවධානය යොමු කරහොත් මේ විශාකා විවාහ වන්නේ සවැත් නුවර මිගාර සිටුවරයාගේ පුතා වූ පුණ්‍යවර්ධන සමගයි. ඇය විවාහයට සුදුසුදැයි බැලීමට ගිය අවස්ථාවේදී ඇයට රන් මාලයක් මිගාර සිටුවරයා යැවූ බව කියවේ. ඇය විවාහයට තෝරාගත් පසු පිරිස විසින් ඇයට එම රන් මාලය පැළඳූ බවත් සඳහන් වේ. ඉන් අනතුර විවාහය වන අවස්ථාවේ ඇගේ පියා විසින් තවත් පළඳනාවක් තිලින කරනු ලබනවා. රන්කරුවන් 500ක් යොදා සෑදූ මේ සුවිශේෂී පළඳනාව මහලිය පළඳනාව එසේත් නැත්නම් මේල පළඳනාව ලෙසද හඳුන්වනවා. මෙම පළඳනාව මාලයක් යයි බොහෝ අය සිතා සිටියත් මෙය මාලයක් නොව හිසේ සිට දෙපතුල දක්වා වැටෙන පළඳනාවක් ලෙසයි සඳහන් වන්නේ. මූලාශ්‍රවල දැක්වෙන්නේ මේ පළඳනාව සාමාන්‍ය කාන්තාවකට දරා සිටීමට නොහැකි තරම් බරකින් යුතු පළඳනාවක් බවයි. විශාකා මහා උපාසිකාව ඇතුන් 5 දෙනෙකුගේ ශක්තිය දැරූ බව. ඒ නිසා ඇයට එම පළඳනාව පැළඳීමට අපහසුවක් වූයේ නැති බවත් සඳහන් වේ. රන් රිදී මුතුමැණික් ඔබවා නිර්මාණය කරන ලද මේ සුවිශේෂී පළඳනාව බෞද්ධ ඉතිහාසයේ කාන්තාවන් 30 දෙනෙක් පළඳා ඇති බව සඳහන්. ඒ විශාකා මහා උපාසිකාව බණ්ඩුලමල්ල සේනාධිපතිගේ භාර්යාව වූ මල්ලිකා හා බරණැස් සිටුදුවණියයි. මේ විශාකා උපාසිකාව බුදුරජාණන් වහන්සේ හමු වීමට යෑමට විහාරයට ඇතුල් වෙද්දී මෙම පළඳනාව ගලවා තබා විහාරයට ඇතුල් වන බව සඳහන්. එසේ සිදු කරන්නේ එම පළඳනාව සමග විහාරයට ඇතුල් වීම සුදුසු නැති බව ඈ තීරණය කර තිබීම හේතුවෙන්. විශාකා මා උපාසිකාව සිදු කරන්නේ ඇයගේ එම පළඳනාව ගලවා ඇයගේ සේවිකාව වෙත ලබා දී බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යෑමයි. එම සේවිකාවද ඇතුන් 5 දෙනෙකුගේ බර ඉසිලිය හැකි අයෙකු බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. කෙසේ හෝ එම සේවිකාව නැවත පැමිණීමේදී එම පළඳනාව යලි රැගෙන ඒමට අමතක කරනවා. මේ බව දැනූ පසු විශාකාව සේවිකාව හරවා යවන්නේ එය රැගෙන ඒමට. ඒ සමග ඇය ප්‍රකාශ කරන්නේ විහාරයට එන අයට කුමක් හෝ අමතක වූහොත් එය ආරක්ෂාවට ආනන්ද හිමි අරන් තබන බවත්. මෙම පළඳනාව ආනන්ද හිමි අරන් තැබුවහොත් නැවත එය රැගෙන නොයන ලෙසත්. එසේ පවසන්නේ ආර්යයන් වහන්සේ නමක් අතින් ඇල්ලූ පළඳනාවක් යලි පැළඳීම එම ආර්යයන් වහන්සේට කරන මදිපුංචිකමක්සේ විශාකා මහ උපාසිකාව සිතූ බැවිනි. එබැවින් ඇය ප්‍රකාශ කරන්නේ ආනන්ද හිමි ආරක්ෂාවට එම පළඳනාව රැගෙන තිබුත් යලි එය නොඉල්ලන ලෙස. දාසිය නැවත ගිය පසු දකින්නේ එම පළඳනාව ආනන්ද හිමියන් පසෙක එල්ලා තිබූ අයුරකුයි. එය නැවත නොගෙන විශාකාව වෙත ගොස් එම කරුණ පවසනවා. අනතුර විශාකාව එය සංඝයාට පූජා කිරීමට අදහස් කරනු ලබන අතර එය සංඝයාට ප්‍රයෝජනයක් නැති බැවින් එය විකුණා එම මුදලින් සංඝයාට ප්‍රයෝජනවත් යමක් ඉදිකර දීමට ඇය උත්සාහ දරනවා. නමුත් 9 කෝටියක්
වටිනා එම පළඳනාව මිලදී ගැනීමට සමත් කවුරුත් ඒ දවස එහි සිට නැහැ. අවසානයේ ඇය විසින් මිලදීගෙන 9 කෝටියක් මුදල් රැගෙන බුදුරජාණන් වහන්සේ හමුවට යෑමට ඇය ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පෙරදිග දොරටුවෙහි භික්ෂු සංඝයා උදෙසා වාසස්ථානයක් කරවීම සුදුසු බවයි. විශාකාව 9 කෝටියක් වියදම් කර බිම් කොටසක් ගනු ලබන අතර තවත් 9 කෝටියක් විහාරය තැනීම සඳහා වියදම් කොට ආරම්භ කිරීම කරනු ලබනවා. එයට එය මුගලන් මහ රහතන් වහන්සේගේද සහාය ලබා ගන්නේ 이르දිමත් භික්ෂූන් අතර අගතැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ වන බැවින් මෙම ප්‍රාසාදයේ වැඩ නිමා කර ගැනීමට එම රහතන් වහන්සේගේද උදල් ලබා ගැනීමට අදහස් කරගෙන සිටීමෙන් මක්නිසාදයක් මේ ගොඩ නැගීමට ගල් ගඩොල් හා ගල් කණු අතිවිශාල ප්‍රමාණයක් අවශ්‍ය වූ බැවින් දෙමාල් ප්‍රාසාදයක් වූ මෙහි පහළ මාලයේ කාමර 500ක් හා ඉහළ මාලයේ තවත් කාමර 500ක් තිබූ අතිවිශාල ප්‍රාසාදයක් වන බැවින් මේ ආකාරයට 9 මසක් මෙම ප්‍රාසාදය ඉදිකිරීමට ගතවන අතර එම 9 මස අවසානයේදී මේ දෙමාල් ප්‍රාසාදය 9 කෝටියක් වියදම් කර අත්පැන් වත්කොට පූජා කරන ලැබූ බව පූජාවලියේ සඳහන්. අද අපි රුවන්වැලි මහා සෑය ආසන්නයේ දැක බලා ගන්නා ලෝවා මහා පාය ලෙසින් හඳුන්වා දී තිබෙන්නේ ඒ මිගාරමාතු ප්‍රාසාදයයි. මාල් දෙකකින් සමන්විත කුටි 1000කින් යුතු ලෝවා මහා පාය ආකෘතියම යොදා ගනිමින් නිර්මාණය කරන ලද මේ මිගාරමාතු ප්‍රාසාදය වර්තමානයේදී වරදවා ලෝවා මහා පාය ලෙසින් හඳුන්වා දී තිබෙනවා. මේ ඓතිහාසික වරද කවදා නිවැරදි කරාවිදයි අපි නොදනිමු. බුදුන් වහන්සේ සොයා ඉන්දියාවේ යන අයට අපහට ඇසීමට ඇත්තේ මෙවැනි සාක්ෂි ඉන්දියාවේ පෙන්වීමට හැකිද යන්නයි. අප පවසන දෑ එක්වර විශ්වාස කිරීමටයි අපි නොකිමු. අප පවසන්නේ මෙම දේවල් වල සත්‍ය අසත්‍යතාවය ඔබටම ගවේෂණය කළ හැකිවීමයි. සැබවින්ම මෙවැනි දේ නිවැරදිව අධ්‍යයනය කොට සත්‍ය අසත්‍යතාව මහජනතාවට ඉදිරිපත් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු යුතුයකමක් හා වගකීමක් බව අපි අවධාරණය කරන්නෙමු.